හරි මේ වීඩියෝ සීරීස් එකෙන් අපි කතා කරන්න යන අර මම ඇත්තටම අකමැති දෙයක් ඒ කියන්නේ අර අපි කතා කරන්නේ ඉක්මනට දිනන්න පුළුවන් විදිහ අර ඔයාලා YouTube එකේ අර ෂෝට් එහෙම බලලා මට එවන්නේ අන්න ඒ වගේ ටිකක් තමයි කතා කරන්න යන්නේ හරිද මම අකමැති ඇයි මේ හිතන විදිහට මෙහා පැත්තේ කෙනා ඇද්දි නැතොත් ඉතින් අපිට සමහරට ගේම් එක අවාසි වෙන්නත් පුළුවන් හරිද හැබැයි මේ විදිහටම ඇද්දොත් අනිවාර්යෙන් අපිට දිනන්න පුළුවන්. හරිද? එහෙම එකකුත් තියෙන දෙපැත්තම තියෙනවනේ. හරිද? ඔන්න කිව්වා මේකේ තියෙන්න පුළුවන් රිස්ක් එකත් එක්ක කියලා පටන් ගන්න. හරිද? මේ මේක කරන්නේ අර කරන්න ඕන හින්දා නැත්තම් ඔයාලත් මේ වගේ ඇද්දොත් තාපහු ඔයාලටත් මේ වගේ ඔය එහා පැත්තේ කෙනා ඇවිල්ලා කරන්න පුළුවන්. නැත්තම් එහා පැත්තේ කෙනා මේ විදිහට ඇද්දොත් ඔයාලට මේ විදිහට කරලා දිනන්න පුළුවන් ඉක්මනට. හරිද? අන්න ඒ පැති දෙකම තියෙනවා මේකේ. හරි. අපි කතා කරගෙන යමු. ඔන්න පළවෙනි එකම තියෙනවා මම මේකේ අදිනවත් එක්කම අපි කතා කරගෙන යනවා පොඩි පොඩි වීඩියෝස් තියෙනවා හරිද මේකේ නම ඇවිල්ලා ලීගල්ස් මේට් කියලා එකක් හරිද අපිට නම් වැඩක් නැහැනේ ලීගල්ස් මේට් ඊළඟට තියෙනවා සමහර දිග නම් කියව ගන්නත් අමාරු අපි වැඩි බලන්න නැතුව ඉමු නම් ටික නම් හරිද අපි තේරෙ එක බලාගෙන යමු ඔන්න පළවෙනිට මේකේ ඇතුළේ තියෙනවා E4 පටන් ගෙන තියෙනවා ඊට පස්සේ අපි සාමාන්‍ය පටන් ගන්න විදියනේ E5 knight F3 කිසි ප්‍රශ්නයක් නැහැ තාම knight C6 කමක් නැහැ යත් කළුත් ඇද්ද අපි අද සාමාන්‍යයෙන් අදින විදියටම bishop C4 අපි සාමාන්‍යයෙන් අදිනවා ඔයාලා D6 ඒකත් සාමාන්‍යයෙන් අදිනවා එහා පැත්තේ කෙනා ගොඩක් වෙලාවට හරිද ඔයාලට මතක හිටින්න ඕන දැන් ඉතාලියන් ඕපනින් එක knight එළියට දානවා මෙතන bishop පොඩ්ඩක් හිර වෙලා මෙයාගේ හරිද මෙතනින් ඇටැක් එකක් එන්න පුළුවන් මෙයාගේ ගාඩ් එකක් තියෙනවා මෙයාගේ ඇටැක් එකක් තියෙනවා අපි ඔය සාමාන්‍යයෙන් අදින් ටික තියෙනවා හරිද ඊට පස්සේ knight C3 න අපි knight එළියට ගත්තා. අපි ඔයාලා දන්නවද මේ සුදු පැත්ත අපි නිකන් සාමාන්‍ය අදින විදියට අර ඔයාලා අදින ඉතාලියන් එකේ විදියට යන්නේ. හරිද? ඔයාලා අදින ඉතාලියන් කියන්නේ අර අපි ඇත්ත ඉතාලියන් එකයි ඔයාලා අදින්න දැන් ඔයාලා අර ටිකක් වෙනස් ඉතාලියන් එකක් නේ අදින්න ওই විදියට. හරිද? අපි ඔය වෙනස් කරගත්ත එකක් නේ. පියෝ ඉතාලියන් එක නෙමෙයි. හරිද? බලමුකෝ. ඔන්න යා බිෂප් ගෙන් ඇටැක් කරලා තිනවා. හරිද? මම කිව්වා මම උගන්වලා ඇති පන්තිවලදී බිෂප් ගෙන් ඇටැක් කරොත් එක්ක නයිට් කපන එක වඩාත් හොඳයි ආපහු පස්සට යනවා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක් මොකද ඔයා එක මූ එකක් නාස්ති කරගෙන තමයි ඉස්සරහට ඇවිල්ලා තින්නේ නේද ඒ වෙලාවේ ඔයාට ඒ කියන්නේ ඔයා කළුව අදිනවනම් ඔයා බිෂප් ගෙන් ඇටැක් කරන වෙලාවේ එයා ඊළඟට මෙන්න මේ වගේ එකක් අදිනවා ඇද්දලා ආයි පස්සට ගන්න එපා කියලා තියෙනවා මොකද ආයි බිෂොප්ව ආයි එයාට පොසිෂන් කරන්න. ඒ කියන්නේ හරි තැනකට අරන් යන්න මෝස් දෙක තුනක් නාස්ති කරන්න වෙනවා. ඒ වෙලාවේදී සුදු තව ඉත්තෝ දෙක තුනක් එළියට අරගන්නවා. හරිද? එහෙනම් ඔන්න ඔය වගේ දේවල් කරන්න එපා කියලා තියෙනවා මම. එළියට ගත්තොත් ඊළඟ මුවගේදී කපන්න කියලා තියෙන්නේ බලමු මෙයා කපයිද නැද්ද කියලා. ඔන්න H3 අපි මේක සාමාන්‍යයෙන් අදින මුවක බිෂොප් මෙතනින් යවන්න. හැබැයි මෙතනදී බිෂොප් මෙහෙම ඇද්දොත් ඔන්න ඔය මුව එක ඇද්දොත් ඔන්න බලන්න මං කිව්වාගේ මේ හොඳ නැති තැනකට තමයි ඇද්දේ. හරිද? හොඳ වෙන්න පුළුවන් මේ පින් එක දිගටම තියාගන්න. හරිද? හැබැයි මෙන්න මේ වගේ දෙයක් මෙතනදි කරන්න පුළුවන්. මෙන්න පොසිෂන් එක හොඳට බලා ගන්න. හරිද? ඊළඟට අපි කරනවා මෙන්න මේක තමයි මේක අදින්න පුළුවන් හොඳම එක knight cut e5. ඈ? ඇයි ඒ knight cut e5 වෙද්දී? ඉතින් සර් මේ බිෂප් ගෙන් queen එක කැපෙනවනේ කෙලින්ම. බිෂප් ගෙන් queen එක කැපෙනවා. හරි. pawn ගෙනුත් knight එක කැපෙනවා. ඉතින් knight මෙතන pawn එක කපනවට වැඩිය bishop ගෙන් queen එක කපන එක ලොකුයිනේ. බලමු. දැන් ඔයාලා හිතපු විදිහට මම කපනවා. queen එක කැපුවා. මම දැන් මෙතන ඉඳන් plan කරනවා. මම ඊළඟට මේ bishop ගෙන් මෙන්න මෙයාව කපන්න යනවා කින්ට check. හරිද? කින්ට check. කින්ට මෙතනට එන්න පුළුවන් කමක් තියෙනවා. ආවොත් මට ආපහු check කරන්න මම මේ දැන් මන්ට checkmate කරනවා. මට පුළුවන් knight මෙතනින් දාන්න. කින්ට මෙතනට යන්න බෑ knight ගෙන් check. කින්ට ඉස්සරහට එන්න පුළුවන් කමක් නැහැ බිෂොප් ගෙන් ආපස්සට චෙක්. කින්ට මෙතනට යන්න පුළුවන් කමක් නැහැ මෙතනින් ආපු නයිට් ගෙන් චෙක්. හරිද? ඉතින් ගේම් එක චෙක්මේට් වෙලා බලමු. කැපුවා. කින්ට ආපහු ඉස්සරහට එන්න වෙනවා අනිවාර්යෙන්. ආවා. මම නයිට් මෙතෙන් දැම්මම චෙක්මේට්. හරිද? දැක්කද? ඔන්න ඔතන එච්චරයි තියෙන්නේ ඔය මේට් එකේ. හරිද? මූස් කීයක් තිබ්බේ මූස් 8යි. 8යි කියන්නේ සුදු අදින මූ එකත් එක්ක 8 උනේ. චෙක්මේට් මූ එකත් එක්ක. හරිද? නයිට් අන්තිර දාන එකත් එක්ක. ඔන්න ඔය මේ හරිම ලේසි විදිහට ඔය චෙක්මේට් කරන විදිහක්. මම ඔන්න ආයි මූස් ටික පිටිපස්සට අරගෙන දාන්න ඉක්මනට. ඔන්න පෝන් නැද්දා? එයත් පෝන් නැද්දා? නයිට් නැද්දා? අපි සාමාන්‍ය විදිහට කිසිම එහා පැත්තේ කෙනාට අඳුර ගන්නවත් විදියක් නැහැ ඔය වගේ දෙයක් වෙයි කියලා. හරිද?
ඔන්න ඔය මූව් එක ඇදලා අපි හිතන්න මෙයා ඇද්දට පස්සේ එයා පිටිපස්සට ගත්ත කියලා. හරිද? මේ බිෂොප් පිටිපස්සට ගත්ත කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා සාමාන්‍ය විදිහට ගේම් එක ඇදගෙන යන්න. හරිද? මේ වගේ මේ වල ප්‍රශ්නයක් නැහැ. හරිද? සමහර ඒවා තියෙනවා ඔය පිටිපස්සට ගත්තට පස්සේ අපි හිතමු මෙයා මේ කියන්නේ මේක වැරදුනොත් ආයි අපිට අවශ්‍ය වෙන ගේම්ස් තියෙනවා. හරිද? මේක ඒ જાති එකක් නෙවෙයි. එහෙනම් ඔයාලට බය නැතුව අදින්න පුළුවන් මේ වගේ එකක්. ඔතනින් ඇදලා මේව කරාට පස්සේ නයිට් ගේම් පෝර්න කපලා දාන්න. හරිද? ඊට පස්සේ ඔන්න එයා ක්වීන් එක කැපුවා. ඊට පස්සේ අපි ගිහිල්ලා බිෂොප් කින් කැපුවා. කින් ගාවින් එක්කෙනා කින්ඩස් එකක් තියෙනවා. මෙතනින් ගාඩ් එකකුත් තියෙනවා. කපන්න විදිහක් නැහැ කින්ට. ඉඳ කින්ට යන්න වෙනවා ඉස්සරහට. ඉස්සරහට ගියපු ගමන් නයිට් කින් චෙක් මේට් කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ලේසිම දෙයක් කියලා දුන්නේ මූව්ස් 8යි. හරිද? මේ සීරීස් එකේ ඔන්න පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවරයි. හරිද? වීඩියෝ කොට ගහගන්න එපා බලන්න තව පොඩි කාලයයි තින්නේ පළාත් තරගවලට. හරිද? දැන් ගිල්ලෙන් යන යන කියන්න ඕනේ නෑනේ නේද? දැන් කලාප තරඟවල ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් අර නූලෙම බේරිච්ච ඇත්ත ඇතිනේ. හරිද? නූලෙන් බේරිච්ච අය කියන්නේ ඔය 3මාරක්ම දිවිලා. හරිද? සමහරු 3ෙන් කැඩුනා. 3මාරෙන් ගන්න අය 3ෙන් කැඩලා ගිහපු අය ඉන්න ලකුණු භාගයක් තියෙනවා. හරිද? මේ හැමෝටම එක කියන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. මේ පැටර්න්ස් ටික ඉගෙන ගත්තාම හරි. මහ දෙයක් නෑ චෙස් වල. හරිද? එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒ කියන්නේ මේ සීරීස් එකෙම තව වීඩියෝ ටිකක් එනවා. ඉක්මනට චෙක් මේට් කරගන්න පුළුවන් විදි වීඩියෝ ටික ගොඩ ගහගන්න එපා. හරිද? එච්චරයි කියන්නේ.